ශාස්ත්‍රීය ලෝකයට නව පරපුරක් දායාද කිරීමේ අභිමානවත් පියවර තබමින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ 2026 සම්ප්‍රාප්තිය මෙලෙසින් සටුවරනවා ගයි. සාමූහික ගමනක අභිමානවත් නව ආරම්භය සනිටුවන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන්සිලෝ දැල්වීමටයි මේ සූදානම. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සාහිත්‍ය ශූරී ගෞරවනීය උපකුලපති පූජ්‍යාචාර්ය බෝධාගම චන්දිම නායක ස්වාමින් වහන්සේටත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී මැතිණියටත් නියෝජ්‍ය උපකුලපති ආචාර්ය දම්පේ විජිතරතන ස්වාමින් වහන්සේටත් අධ්‍යක්ෂ පූජ්‍ය පස්කොඩ සුමිත්ත ස්වාමින් වහන්සේටත් අධ්‍යක්ෂ පූජ්‍ය සූර්යවැව සුමේර වහන්සේටත් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාටත් පරිගණක හා තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය සචීව ප්‍රේමසිංහ මහතාටත් අධ්‍යක්ෂ විමල් නම්බුවස මහතාටත් ලේකකාධිකාරී ප්‍රියරත්න රණසිංහ මහතාටත් මුල්‍ය අධිකාරී කුමාරදාස හේරත් මහතාටත් අධ්‍යයන උපදේශක මහාචාර්ය ඒ.ඒ.සී. අබේසිංහ මහතාටත් අධ්‍යයන උපදේශක ආචාර්ය අශෝක කරුණාරත්න මහතාටත් පාඨමාලා සම්බන්ධීකාරක කතිකාචාර්ය ලස්සික කෝදාගොඩ මහතාටත් පාඨමාලා සම්බන්ධීකාරක කතිකාචාර්ය සේනක සෙනවිරත්න මහතාටත් පාඨමාලා සම්බන්ධීකාරක කතිකාචාර්ය ඉෂාරි දිල්මිනි ෆොන්සේකා මෙනවියටත් පාඨමාලා සම්බන්ධීකාරක සමන්ත ඕපනායක මහතාටත් පාඨමාලා සම්බන්ධීකාරක සම්පත් සුරංග ජයසිංහ මහතාටත් ප්‍රාග්ධන වැඩ හා නඩත්තු අංශයේ සහකාර ඉංජිනේරු විජේසේකර මහතාටත් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පොල් තෙල් පහන් සිලු දැල්වීමට. බොහොමත්ම ස්තුතියි පොල් තෙල් පහන් සිලු දැල්වූ ඔබ සියලු දෙනාට. ශාස්ත්‍රීය ලෝකයේ නවමාවත් විවර කරමින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සියාභිමානවත් ගමන් මගෙහි තවත් එක් ඓතිහාසික සන්ධස්ථානයක් අද දින සටහන් වනු ඇත. මුළු මහත් ලෝකයම ආලෝකමත් කරන 2026 නව අධ්‍යයන වර්ෂයේ සමාරම්භයයි මෙලෙසින් සනිටුවන් වන්නේ. ආශිර්වාදාත්මක සමාරම්භය උදෙසා පංචශීල සමාදානය මෙහෙයවීම ලෙස නියෝජ්‍ය උපකුලපති පූජ්‍යාචාර්ය දම්පේ විජිතරතන ස්වාමින් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. හොඳයි. සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා নমස්කාරය කියන පන්තිල් සමාදන් වෙන සදා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්නේ හොඳයි. අපගේ নমස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව නියෝජ්‍ය උපකුලපති ස්වාමින් වහන්සේට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ 2026 නව අධ්‍යයන වර්ෂයේ සියලු කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම උදෙසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසෙහි සාමූහික හඬින් ප්‍රඥාවේ සහ ආශිර්වාදයේ ප්‍රාර්ථනාවන් පෙරදැරිව ආරම්භක ගාථා සජ්ජායන කිරීම සඳහා අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. කරුණාකර අසොන් වලින් නැගිට ඒ හා සම්බන්ධ වන ලෙස අපි ඔබට ගෞරවයෙන් සිහිපත් කරමු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝතපනං ඒතං බුද්ධාන සාසනං බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාට. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අනන්‍යතාවය සහ ශාස්ත්‍රීය අභිමානය මැනවින් ප්‍රතිමූර්තිමත් කරන විශ්වවිද්‍යාල ගීතය ගායනා කිරීම සඳහා ඔබ සියලු දෙනාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු. කරුණාකර අසුන් වලින් නැගී සිට ඒ හා සම්බන්ධ වන ලෙස අපි ඔබට ගෞරවයෙන් සිහිපත් කරමු. Mahindra
අතඟි මඟ පියවර තබමින් ඇතිමු ඉදිරියට රැයද දිවා උතුම් අතඟි මඟ පියවර තබමින් ඇතිමු ඉදිරියට රැයද දිවා ඇතිමු ඉදිරියට රැයද දිවා ඇතිමු ඉදිරියට රැයද දිවා. බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාට. හෙළ කලා සම්ප්‍රදායේ රිද්මයානුකූල අභිමානය විදහා දක්වමින් මෙම උත්සව සභාවට සංස්කෘතික අභිමානයක් සහ ආශිර්වාදයක් එක් කරන පූජා නර්තනය වෙත දැන් ඔබගේ අවධානය යොමු කරමු. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ විද්‍යාර්ථීන්ගේ සහයෝගයෙන් තමයි මේ නර්තනාංගය අද වේදිකාව මත ඉදිරිපත් වුණේ. බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාට. මිළඟට අද දින මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහාත් උත්සවයේ අරමුණ පැහැදිලි කිරීම සඳහාත් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන ස්වාමින් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ නිර්මාතෘවර සහ උපකුලපති දුරන්දර අවසරයි ගෞරවනීය බෝධාගම චන්දිම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානව මේ අවස්ථාවට වැඩමවා දාළ ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ජානකී මැතිණිය, ඒ වගේම අප ආයතනයේ අධ්‍යක්ෂ විමල් නම්බුවසම් මහත්මයා ඇතුළු සම්භාවනීය අමුත්තනී අප ආයතනයේ අධ්‍යයන අනධ්‍යයන පරිපාලන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්මත්, ඒ වගේම අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන නවක විද්‍යාර්ථී සියලු දෙනාගෙන්මත්, පැමිණ සිටින දෙමව්පියන් ඇතුළු හැම දෙනාගෙන්මත් අවසරයි. අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ආරම්භ කරලා දැනට වසර 15කට වඩා වැඩි කාලයක් වෙනවා. ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ මේ අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමේ ප්‍රධානම පරමාර්ථය බවට පත් වුණේ ජාත්‍යන්තර වශයෙන් ධර්මය ව්‍යාප්ත කරන්න පුළුවන් ප්‍රතිබල සම්පන්න බෞද්ධ උගතුන් පිරිසක් මේ ආයතනය තුලින් ලෝකයට, මේ රටට දායාද කිරීම තමයි නායක හාමුදුරුවන්ගේ ප්‍රධානම බලාපොරොත්තු වුණේ. ඒ අනුව බෞද්ධ අධ්‍යයනය වගේම ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඊට උපකාර වන අනෙකුත් විෂයන් ඇතුළුව මේ ආයතනය තුල උපාධි පාඨමාලා කිහිපයක්, ඒ වගේම ඩිප්ලෝමා පාඨමාලා ආදී පාඨමාලා රාශියක් මේ ආයතනය තුලින් මේ වෙන විට හඳුන්වලා දීලා තිබෙනවා. ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයනයේ පිළිබඳව පරේෂණ පවත්වන ඒ උගතුන්ට, බුද්ධිමතුන්ට කදිම තෝතැන්නක් කියන බව මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ. අද අප ආයතනයට නවක ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා, ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් සම්බන්ධ වෙනවා මේ බෞද්ධ අධ්‍යයන පාඨමාලාවත්, ඒ වගේම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයෙන් පිරිනමන පුරාවිද්‍යාව, ඒ වගේම මානව විද්‍යාව, sannivedana ආදී උපාධි පාඨමාලා සඳහාත්, ඒ වගේම පරිගණක හා තොරතුරු තාක්ෂණ පීඨයෙන් ඉදිරිපත් කරන ඒ තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධි පාඨමාලාත් හැදෑරීම සඳහා බෞද්ධ අධ්‍යයන පීඨය තමයි අපේ ආයතනයේ පැරණිම පීඨය, ආරම්භක පීඨය. ආරම්භක පීඨයන් අතරින් එකක් බෞද්ධ අධ්‍යයන පීඨය සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය තමයි මේ ආයතනයේ මුල්ම පීඨ හැටියට තියෙන්නේ. ඒ අනුව බෞද්ධ අධ්‍යයන පීඨයේ මේ අද සම්බන්ධ වෙන ශිෂ්‍ය හාමුදුරන් වහන්සේලා, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 වෙනි කණ්ඩායමටයි අයිති වෙන්නේ. අපි 2017 වසරේ තමයි පළමු වන කණ්ඩායම බඳවා ගත්තේ. ඒතර අද මේ අපි බඳවා ගන්නේ 10 වෙනි කණ්ඩායම. ඒ වගේම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ මේ බඳවා ගන්නේ 4 වෙනි කණ්ඩායම. ඒ වගේම තමයි පරිගණක සහ තොරතුරු තාක්ෂණ පීඨයටත් මේ බඳවා ගන්නට නියමිතව තිබෙන 4 වෙනි කණ්ඩායම. ඒ අනුව ඒ නවක විද්‍යාර්ථීන් හැටියට මේ අවස්ථාවට
අද ඉඳලා මේ ආයතනයට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා පිළිගැනීම සඳහා තමයි අද මේ කෙටි උත්සව සභාව අපි පවත්වන්නට කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් කාලය බොහෝ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පැවරී තිබෙන කාර්යය තමයි අරමුණ පැහැදිලි කිරීමත් සියලු දෙනා පිළිගැනීමත්. ඒ අනුව මේ උත්සව සභාව සඳහා මේ අවස්ථාවට වැඩමවා වදාළ අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේහි නිර්මාතෘවර සහ උපකුලපති දුරන්දර අවසරයි ගෞරවනීය ආචාර්ය සාහිත්‍ය ශූරී බෝධාගම චන්දිම නායක මහින්පාණන් වහන්සේ ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව අපි මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක පස්ගොඩ සුමිත්ත හාමුදුරන් වහන්සේ ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව අපි පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩමවා සිටින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේහි සනාතන සභාවේ සමාජිකයෙකු වශයෙන් වැඩමවා වදාරන ගෞරවනීය අවසරයි මහාචාර්ය ඉත්තදිමලි ඉන්දසාර නායක මාහිමිපාණන් වහන්සේ ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව අපි මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩමවා වදාළ අප ආයතනයේහි කතිකාචාර්ය අපේ හාමුදුරන් වහන්සේලා සියලු දෙනාමත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ඒ වගේම අද මේ ආයතනයට සම්බන්ධ වෙන ශිෂ්‍ය හාමුදුරන් වහන්සේලා සියලු දෙනාමත් ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව අපි පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට විශේෂ වශයෙන්ම සම්බන්ධ වෙන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් HD චන්දිමා ජානකී මැතිණිය අපි ඊ타මත්ම ගෞරවයෙන් මේ ආයතනය වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම අප ආයතනයේ අධ්‍යක්ෂක විමල් නම්බුවසම් මැතිතුමා ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව අපි පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේහි පීඨාධිපතිතුමන් මහාචාර්ය PB මණ්ඩාවල මැතිතුමන් ඒ වගේම පරිගණක සහ තොරතුරු තාක්ෂණ පාසලේහි පරිගණක සහ තොරතුරු තාක්ෂණ පීඨයේහි පීඨාධිපතිතුමන් අපි ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අප ආයතනයේහි සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්ය මහත්මීන් සියලු දෙනාමත් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම ආයතනයේහි ලේකකාධිකාරීතුමන් ප්‍රියන්ත පීරත්න මැතිතුමා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙන මූල්‍යාධිකාරීතුමන්ලා සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පරිපාලන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ආරාධිත අමුත්තන් හැටියට මීට සම්බන්ධ වෙන බොහෝ පිරිසක් සිටිනවා. නම් වශයෙන් පිළිගැනීමට නොහැකි වීම පිළිබඳව ඊ타මත්ම කඩගාටු වෙනවා. ඒ සියලු දෙනාමත් අපි ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගනිමින් ඒ වගේම අද දවසේ මේ ආයතනය තුළ අධ්‍යාපනය ලබන්න මේ ආයතනයට අද දවසේදී ඇතුළත් වෙන සියලුම විද්‍යාර්ථීන් හැමදෙනාම ඒ වගේම ඒ දෙමව්පියන් ඒ වගේම අපගේ ආයතනයේ දැනටමත් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාමත් ඊ타මත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී අපි මේ උත්සව සභාව වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ සියලු දෙනාම ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාටම සියලු දෙනාගේම යහපත් අභිමතාර්ථයන් බලාපොරොත්තු සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාදයෙන් හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිළිගැනීමේ කතාව අවසන් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි. ඔබ වහන්සේට අපගේ নমස්කාර පූර්වක පුණ්‍ය අනුමෝදනාව මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. මිළඟට අද දින මෙම සමාරම්භක උත්සවයේ විශේෂිත ආරාධිත දේශනයේ සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී මහත්මියට ඉතාමත් ගෞරවයෙන් යුතුව වේදිකාවට ඇරයුම් කර සිටිනවා. අපගේ ගෞරවනීය උපකුලපති නායක ස්වාමීන් වහන්සේගෙන්ද
ගරු මහා සංඝරත්නයේ වන්දනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන් අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙනුත් සම්භාවනීය ආරාධිත අමුත්තන් එමෙන්ම අද මේ අවස්ථාවට සැපමිනි ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමව්පියන්ගෙන් අවසරයි. ආයිබෝවන් සියලු දෙනාටම අද දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යාපන වර්ෂයක් ආරම්භ කිරීම සඳහා වන මේ විශේෂ අවස්ථාවට මාහට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම මුලින්ම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අද අප මෙහි එකතු වෙලා ඉන්නේ සරලව අධ්‍යාපන වර්ෂයක් ආරම්භ කිරීම සඳහා පමණක් නෙවෙයි. බෞද්ධ දර්ශනය, සංස්කෘතිය සහ මානවීය වටිනාකම් ලෝකයට ප්‍රචාරය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කිරීමේ අවස්ථාවක් විදිහටයි මම මේ අවස්ථාව දකින්නේ. උසස් අධ්‍යාපනය යනු අප වගේ රටකට කියන්නේ ශ්‍රී ලංකාවට තියෙන විශිෂ්ට මෙවලමක් අපිට ජාත්‍යන්තරයට වගේම ලෝකයේ දිනන්න යන ගමනේ. ඉතින් දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියට පමණක් සීමා නොවි චරිතය ගොඩනැගීම, යහපත් සමාජයක් ගොඩනැගීම, නායකත්වය වර්ධනය කිරීම මේ සියල්ලක්ම මේ අධ්‍යාපනය කියන පොඩි වචනය තුල කැටි වෙලා තියෙනවා. ඉතින් මේක විශාල ශාස්ත්‍රයක් පුළුල් ශාස්ත්‍රයක් ආවරණය වන ගමනක් තමයි අද මේ සියලු දෙනා ආරම්භ කරන්නේ. මම නියෝජනය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, කියන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය. ඒකේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනාංශය යටතේ තමයි අපි මෙම ආයතනය, කියන්නේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් විදිහට කටයුතු කරන්නේ. මෙතන ඉන්න බොහෝ දෙනෙක් දැනගත්තත් මං හිතනවා මගේ වගකීමක් කුමක්ද මේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් කියන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න. මොකද ඒ තුල මේ ආයතනයට ලැබෙන වටිනාකම මම මේ ටික පැහැදිලි කළාට පස්සේ ඔබ සියලු දෙනාටම පැහැදිලි වෙයි. මොකද නිකන් උපාධියක් පිරිනැමීමක් නෙවෙයි. විශ්වවිද්‍යාල පනත යටතේ විශේෂ අනුමැතියකින් තමයි මේ උපාධි පාඨමාලා පැවැත්වෙන්නේ. එතකොට කුමන හෝ ආයතනයකට Tamanට උපාධියක් පිරිනමන්න අවශ්‍යයි කියලා ඇවිල්ලා අමාත්‍යාංශයෙන් සහතිකයක් අරන් ගිහින් හරි අනුමැතියක් අරන් ගිහින් හරි මේ උපාධි ප්‍රදානය කිරීම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා මම හිතන්නේ විශාල වැඩ කොටසක් ආයතනයක් විසින් කළ යුතුයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක තියෙන සුදුසුකම් ටික ආයතනය සම්පූර්ණ කරනවද කියලා අපේ අමාත්‍යාංශයෙන් අපේ අංශයෙන් නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා. ආයතනයේ සුදුසු උපාධියක් පිරිනමන්න ආයතනයේ දරුවන්ට ශිෂ්‍යයින්ට පහසුකම් සලස්වන්න සූදානම්ද? විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් කියන දේ දරුවන්ට ලබා දෙන්න මේ ආයතනයට හැකියාවක් තියනවද? මේ කාර්ය මණ්ඩලයට ආචාර්ය මණ්ඩලයට සුදුසුකම් තියනවද? මේ මුදල්මය හැකියාවක් තියනවද? මේ සියල්ල පරීක්ෂා කරලා බලලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය උපාධි පිරිනැමීමේ බලය එම ආයතනයට පිරිනමන. ඊටත් අමතරව මේ ලබා දෙන හැම උපාධි පාඨමාලාවක්ම අපි යටතේ අපි අධීක්ෂණය කරනවා. ඒකටත් විශේෂ අනුමැතියක් ලබාගෙන ගරු අමාත්‍යවරයාට තියෙන බලතල යටතේ ගැසට් නිවේදනයකින් අපි කියනවා මෙන්න මේ ආයතනයට මෙම උපාධි පාඨමාලාව පිරිනැමීමේ බලය අපි ලබා දෙනවා කියලා. ඒ වගේ එයින් පස්සේ වර්ෂයක් පාසා වර්ෂ 5කට වරක් මේ සියල්ලම නැවත අධීක්ෂණය කරනවා. ඒ කියන්නේ අමාත්‍යාංශයේ යටතේ මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයක ලබා දෙන උපාධියක් හා සමානම උපාධියක් මේ ආයතනයෙන් පිරිනැමීම සඳහා. ඉතින් අද ඔබට තේරෙනවා ඇති
මේක නිකන් කොළ කෑල්ලක් අතට ගන්නවත් සුදුසුකමක් අතට ගන්නවත් නෙවෙයි මේ අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. අපේ රටේ ලක්ෂ 3ක් විතර ප්‍රමාණයක් උසස් පෙළට වාඩි වෙලා ඊට පස්සේ උසස් පෙළ සමත් වෙනවා විශ්වවිද්‍යාල වරම් සහිතව 1,50,000ක් හෝ 1,75,000ක් අතර වගේ ප්‍රමාණයක්. මේකෙන් අපිට රාජ්‍ය විශ්වවිද්‍යාල අපේ 17ක් තියෙනවා. මේ 17 සඳහා අපිට ගන්න පුළුවන් වෙන්නේ දරුවන් 45,000ක වගේ ප්‍රමාණයක් පමණයි. එතකොට මේ ඉතිරිවන කණ්ඩායම සඳහා සූදානම් කිරීමක් තමයි මේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන විසින් කරනු ලබන්නේ. නමුත් මෙතෙන්දි නාගානන්ද බෞද්ධ අධ්‍යාපන ආයතනයේ විශේෂත්වයක් ගන්නවා. මොකද අපි දන්නවා පෞද්ගලික අංශය යටතේ අපි උපාධියක් පිරිනමනකොට අමාත්‍යාංශයෙන් මොනිටර් කරා වුණාට අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය කරා වුණාට ඒ ආයතන වලින් අය කරන මුදල් ප්‍රමාණයන් ලබා දෙන පහසුකම් ප්‍රමාණයන් විවිධාකාරයෙන් වෙනස් වෙනවා. අපි දකින විශේෂත්වය තමයි මේ නාගානන්ද බෞද්ධ අධ්‍යාපන ආයතනයේ අපේ නායක ස්වාමීන් වහන්සේ උපරිමයෙන් උත්සාහ කරනවා සාමාන්‍ය රජයේ විශ්වවිද්‍යාලයක තියෙන පහසුකම් වලට වඩා වැඩි උපරිම පහසුකමක් අඩුම මුදලකට ඒ කියන්නේ මේක වියදම් වෙන මුදල් හා කොහෙත්ම සමාන නැහැ. ඒක මම මෙතෙන්දි පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් එන්නේ ඒ වගේ පහසුකම් සහිතව ගුණාත්මක භාවයෙන් මේ වැඩසටහන් ටික කරන්න. නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා, කතිකාවතන් යනවා. ඒ වගේම අපිනුත් අධීක්ෂණයන් නිරන්තරයෙන් වෙනවා. මෙහිදී අපිට ආයතනය තුල ගුණාත්මක භාවය, විශ්වාසනීයත්වය ඊගාවම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මේ පාඨමාලාව පැවැත්වීම සම්බන්ධව මම දන්නවා අපේ ස්වාමීන් වහන්සේ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියලා. තව දෙයක් මම හැමදාම මෙතෙන්ට ආවහම කියන කතාව අපගේ ගෞරවනීය ලොකු හාමුදුරුවන්ට, නායක හාමුදුරුවන්ට අපි පින් දෙන්න ඕනේ. මොකද අපේ හීනියක් තීච්ච අපේ බෞද්ධ සංස්කෘතිය තුල අපේ ඉහළම අධ්‍යාපනයේ මුදුන් මල්කඩ විදිහට නාලන්දාව අපි සලකනවා. ඉන්දියාවේ නාලන්දාව. ඉතින් උන්වහන්සේ අපිටත් ඒ වගේම නාලන්දාවක් අපිට හදලා දුන්නා. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය, මහන්සිය, කැපවීම ප්‍රමුඛව තමයි මේ ආයතනය බිහි වෙන්නේ. ඉතින් අපි හැමෝගෙම වගකීමක් තියෙනවා ඒ උන්වහන්සේගේ හීනය හැබෑ කරලා දෙන්න. ඉතින් අමාත්‍යාංශයේ විදිහට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ විදිහට අපිත් උන්වහන්සේගේ ඒ උත්සාහයට අත දෙමින් අපි ඒ කැපකිරීමට උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා. ඒ වගේම තමයි මගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙතෙන්ට පැමිණිලා ඉන්න ඔයගොල්ලන්ට කියන්න තව දෙයක් තියෙනවා. මේ අධ්‍යාපන ආයතනයේට ඔබ පැමිණීම තුලින්ම අපිට යමක් හිතෙනවා. මොකද නිකන් උපාධියක් හෝ පාඨමාලා සහතිකයක් ගන්න නෙවෙයි ඔබ මෙතෙන්ට පැමිණියේ. ඔබට ඔබගේ චරිතය පිළිබඳවත් සහතිකයක් මෙතනින් ලැබෙනවා. මොකද ඔයගොල්ලෝ මේ උපාධිය ගන්නේ බෞද්ධ අධ්‍යාපන ආයතනයක් තුලින්. ඔයගොල්ලන්ට බෞද්ධ සංස්කෘතිය තුල යම්කිසි හැඟීම් දැනුම ලබා දීමක් මෙතෙන්දී අනිවාර්යයෙන්ම මේ පරිසරය තුල ලැබෙනවා. ඉතින් ඒක ඕගොල්ලන්ගේ ජීවිතයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේවි. ඒ වගේම සමාජයට වටිනාකමක් එකතු කරන දරුවෙක් වෙන්න, මිනිසෙක් වෙන්න ඕගොල්ලන්ට ඉදිරියේදී ලොකු හැකියාවක් තියේවි. ඒකට මේ ගමන සාර්ථකත්වයේ ගමනක් විදිහට ඇති කරගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. තවදුරටත් මට කියන්න තියෙන්නේ මේ දෙමව්පියෝ මේ වෙලාවේ අරගෙන තියෙන තීරණය ගැනත් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද තමන්ගේ දරුවෝ කියන්නේ තමන්ගේ ඉදිරි අනාගතේ දෙමව්පියන්ගේ හීනේ. ඉතින් ඒ හීනය හැබෑ කරන්න ඔබලා නිවැරදි තැනක් තෝරගෙන තියෙනවා. ඒ වගේම ඔබලටත් මේ ආයතනය තුලින් මෙහෙම දරුවෙක් සමාජගත කරන්න ලැබෙන හැකියාව මං හිතනවා අද වගේ දවසක අපේ රටටත් ලොකු කාර්යභාරයක් ඉටු කරන දෙයක් වේවි කියලා. ඉතින් අද දවසේ මේ
වැඩසටහනට සම්බන්ධ වෙන මේ දරුවන්ගේ අනාගතය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබතුමියට. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සුවිශේෂී ශාස්ත්‍රීය ගමන් මඟ සහ එහි අභිමානවත් තොරතුරු ඇතුළත් කෙටි වීඩියෝ පටයකට දැන් අපි ඔබව සම්බන්ධ කරනවා ඇති. බෞද්ධ දර්ශනයේ ප්‍රගමනය සඳහා පිහිටුවන ලද කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය 1979 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ උපාධි ප්‍රදානය කිරීමේ බලයලත් ආයතනයකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ සහ එම ආර්යාවගේ පරිත්‍යාගයක් වූ මනරම් භූමි භාගයක ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නමින් ගොඩනංවන ලදී. ශ්‍රී ලාංකීය බෞද්ධ පුනර්ජීවනයේ මං සලකුණු යලි විවර කරමින් බුදු සසුන උදෙසා අමිල මෙහෙයක් ඉටු කරන මෙම ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ ආදි කතෘවරයාණෝ වත්මන් උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම නායක මාහිමිපාණන් වහන්සේ විසින් මෙම ජාත්‍යන්තර පින්බිම ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ පිළිගත් ප්‍රවීණ හා පළපුරුදු මහාචාර්ය ආචාර්ය කතිකාචාර්ය බවතුන්ගෙන් සමන්විත අධ්‍යයනයේ කාර්ය මණ්ඩලයක් මගින් මෙම අධ්‍යයන ආයතනයේ පාඨමාලා මෙහෙයවනු ලබයි. ක්‍රමානුකූල අධ්‍යයන රටාවක් පවත්වා ගැනීම සඳහා වැසි නවීන පහසුකම් වලින් සමන්විත දේශනශාලා විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන රුචිකත්වයේ වර්ධනය කිරීමට ඉවහල් වේ. සාර්ථක මිනිසෙකු ගොඩනැන්වීම උදෙසා වැසි පාඨක දැනුම සාක්ෂාත් කිරීම සඳහා ආයතනය තුල පවතින පුස්තකාලය තුලින් ලබා දෙන දැනුම් මෙහෙය ප්‍රශංසනීය වේ. දේශීය හා විදේශීය සම්මන්ත්‍රණ මෙන්ම උත්සවාදිය සඳහා භාවිතයට ගත හැකි 850කට අධික ආසන සංඛ්‍යාවකින් සමන්විත ශ්‍රවණාගාරය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය සතු මහඟු සම්පතකි. ආයතනය සතු ශබ්දාගාරය සමග අනුබද්ධිත මාධ්‍ය ඒකකය ආයතනයේ තාක්ෂණික කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් සපයනු ලබයි. යාවත් කාලීන වන තොරතුරු සමග මුසු නව දැනුම අවධාරණය කර ගැනීමට අවැසි පරිගණක විද්‍යාගාරය ආයතනයේ අධ්‍යයනය කටයුතු විධිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි. දේශීය විදේශීය විද්‍යාර්ථීන් වෙනුවෙන් නිදිවුණු සියලු පහසුකම් වලින් සමන්විත නේවාසිකාගාර පද්ධතිය සහ ආයතනික පරිශ්‍රයේ පිහිටුවා ඇති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ආයතනයේ පහසුකම් අතර විශේෂ වේ. අර්ධ නාගරික ප්‍රදේශයක් වුවද මනස්කාන්ත පාරිසරික ලක්ෂණ වලින් සමන්විත මෙම පරිශ්‍රය තුළ විද්‍යාර්ථීන්ට අධ්‍යයනීය විෂයන් පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවකාශය හිමි වේ. ලාංකීය විශ්වවිද්‍යාල අතුරින් නාගානන්ද බෞද්ධ අධ්‍යාපන ආයතනය සුවිශේෂී වීමට එම නිදහස් පරිසරය හා ආයතනයේ සපයන නවීන පහසුකම් ප්‍රමුඛ හේතුවක් වේ. බොහොමත්ම ස්තුතියි. මිළඟට කීර්තිමත් ඉතිහාසයක් ඇති නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ වර්තමාන තත්ත්වය හඳුන්වා දීමට මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ ගරු පීඨාධිපති මහාචාර්ය පී.බී. මණ්ඩාවල මෙතුමන්ට ඉතාමත් ගෞරවයෙන් යුතුව වේදිකාවට ඇරයුම් කරනවා. සියලු දෙනාටම සුබ උදෑසනක්. I would like to say warm good morning to all. I have been given 2 tasks. That means to address this gathering in Sinhala and English. මට පැවරලා තියෙනවා සිංහලෙන් and ඉංග්‍රීසියෙන් මේවා ඉදිරිපත් කරන්න. මොකද අපේ විදේශීය ස්වාමීන් වහන්සේලා
සහ විදේශීය ශිෂ්‍යයෝ සිටින නිසා මම උත්සාහ කරනවා පුළුවන් තරම් සාධාරණයක් හැටියට සියලු දෙනාටම කරන්න. මුලින්ම මම අවසරය ඉල්ලනවා අපේ උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරත්නයන් සහ මෙහෙණින් වහන්සේලාගේ. First, I would like to take permission from our Vice Chancellor and all the bhikkhu and bhikkhunis who are gathered here. And also then I would like to take permission from our chief guest, Chandima Janaki. She is one of the major hand behind the success of this NIBS campus and all the guests who are gathered here. ඉතින් මම ආයෙත් අවසරය ඉල්ලනවා අපේ හැම වෙලාවෙම අපේ සාර්ථකත්වයට පසුබිමක් හැටියට සිටින පටුපතින් හිටින උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය පුහුණු වගකීම් ගොඩයි අමාත්‍යාංශයේ චන්දිම ජානකී මැතිණියගෙනුත් ඒ වගේම පැමිණලා තියෙන සියලුම දෙනාගෙනුත් සියලුම ආරාධිත අමුත්තන්ගෙනුත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් from our directors and all the council members who are present here and also the senate members සියලුම අධ්‍යක්ෂකවරුන් ඒ වගේම අපගේ පාලක මණ්ඩල සමාජිකයින් සහ සනාත බලා සමාජිකයනුත් ඉන් අනතුරුව අපේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට from the academic and non-academic gathering who are present here, who are gathered here actually. And also I forgot that to take permission from the deans, සියලුම පීඨාධිපතිවරුනුත් අපේ වර්තමාන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙනුත් විශේෂයෙන්ම අද දින මේට සහභාගී වෙන නවක විද්‍යාර්ථකයන්ගෙනුත් from our students who are already in the NIBS campus and also the new undergraduate students who are gathered here to take their journey. And also from the parents. සියලුම අපගේ දෙමාපියන්ගෙනුත් අපි අවසරය ඉල්ලනවා. ඉතින් අපි මේ NIBS campus එක අපි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය කියලා දීර්ඝව සලකන NIBS campus, the international, the Nagananda International Buddhist International Institute for Buddhist Studies, which is called as NIBS campus, is a well-known or emerging institution in Sri Lanka. ඉතින් මේකේ ප්‍රධානම අරමුණ තමයි අද දින මේ සියලු දෙනාම පිළිගැනීම. ඒක නිසා මේ NIBS campus එකට ඇවිල්ලා ඉන්න සියලු දෙනාම නවක ශිෂ්‍යාවන් ආදරයෙන් අපි පිළිගන්නවා. ඇයි ඔයගොල්ලගේ ගෝලීය විශිෂ්ටාවය කරා යන ගමන මෙතනින් තමයි දැන් ආරම්භ වෙන්නේ. So we welcome all of you to the NIBS campus because your journey to global excellence now begins here. So you will be here for next 3 or 4 years. සියලු දෙනාම අපිත් සමග ඉදිරියේ වසර 3ක් හෝ 4ක් අධ්‍යාපනය සහ සමාජයට පිවිසීම ආරම්භ කරනවා. ඉතින් අපේ ජානකී මහත්මියත් අපේ අනිත් අයත් කිව්වා වගේ මේ ආයතනය 1978 අංක 18 දරන විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන අනුව තමයි උපාධි ප්‍රදානය කරන ආයතනයක් හැටියට රජයෙන් පිළිගෙන අවසරය ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ ආයතනයේ ප්‍රධානම අරමුණ සහ වගකීම තමයි බෞද්ධ සංස්කෘතිය සංවර්ධනය, ආරක්ෂාව සහ ව්‍යාපෘතිය අපේක්ෂා කිරීම. ඉතින් මේක තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් මේ භූමිය පිරිනමන කොට තිබිච්ච ආකල්පය සහ බලාපොරොත්තුව. ඉතින් මේ NIBS ආයතනය 1978
78 මේ අංක 16 දරන විශ්වවිද්‍යාල පනතෙන් තමයි පිහිටවලා තියෙන්නේ. So this particular NIBS campus is established under the provisions of the Universities Act number 16 of 1978 by the permission given by the Higher Education Ministry. And because of that, NIBS seeks to develop, protect and propagate Buddhist culture. This is the ambition of the His Excellency the J.R. Jayawardena, the President, Honorable President, First President, also by donating this particular land to the Mahasangha to create this ability. ඉතින් අපේ මේ ආයතනයේ ඇත්ත වශයෙන්ම සෑම ආයතනයක් වගේම දැක්මක් මෙහෙවරක් තිබෙනවා. ඉතින් මේක දැක්ම හැටියට කියන එක මම කියවන්න ඕනේ අර කෙටියෙන් කියනවට වඩා ඒක ඉතා අර්ථවත් දැක්මක් තිබෙන්නේ බුදුදහමේ උතුම් ආදර්ශමත් චරිත මෙන්ම දාර්ශනික හා සජාතාරාත්මකව ඉගැන්වීම ප්‍රචාරය කිරීමෙන් සාමයෙන් හා සමගියෙන් පිරි ප්‍රබුද්ධ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය සැපයීම තමයි මේකේ මේ ආයතනයේ දැක්ම. So vision is one of the major things in any institution that creates the base of the institution, and the vision of the NIBS is to provide leadership necessary for creating an enlightened world full of peace and unity by disseminating the philosophical and ethical teachings as well as the noble exemplary characters of Buddhism. ඉතින් මේ දැක්ම හරහා අපේ මෙහෙවර තියෙනවා. මෙහෙවරින් තමයි අපේ ගමන් මඟ පැහැදිලි කරන්නේ. The path to the vision is stated under the mission. ඉතින් මෙහෙවර කියලා කියන්නේ අපේ මෙහෙවර කියන්නේ මොකක්ද කියලා ගත්තොතින් දයානුකම්පාව සහ ප්‍රඥාව පිළිබඳ බෞද්ධ මූලධර්ම වල මුල් බැසගත් දැනුම සොයා ගැනීම, සංරක්ෂණය කිරීම සහ ව්‍යාප්ත කිරීමයි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ජීවිත කාලය පුරාම ඉගෙනීම, වේචනාත්මක චින්තනය සහ පුද්ගලික ජයග්‍රහණ පෝෂණය කරන අතර සෞඛ්‍ය, සංස්කෘතික, සමාජ යහපැවැත්ම යන ශ්‍රේෂ්ඨවල සියලු මනුෂ්‍ය වර්ගයාට සේවය කරන මානව උත්සාහයන් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ලොව පුරා ප්‍රජාවන් සමග හවුල් වනු ඇත. The mission is the discovery, preservation and dissemination of knowledge rooted in the Buddhist principles of compassion and wisdom. Nagananda International Institute for Buddhist Studies will foster lifelong learning, ethical thinking and personal accomplishment, and partner with communities spanning the globe in furthering human endeavors that serves all mankind in fields of health, culture and social well-being. So this is the pathway to the vision. And all of you who are gathered here, who are newly recruited, has to follow this mission, to accomplish this mission. So they have to do it. සියලුම අද දින අපිත් සමග සම්බන්ධ වන විද්‍යාර්ථීන් මේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙන දිය යුතුයි. එහෙම ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අපේ දැනට මට මීට පෙර කතා පවත්වපු සියලු දෙනාම කිව්වා වගේ අපි අපේ විශ්වවිද්‍යාලය මේ අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටියත් නායකත්වය දරන්නේ උපකුලපති ස්වාමීන් වහන්සේ විසින්. පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම ස්වාමීන් වහන්සේ තමයි 2013 මේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය පිහිටුවේ මේ ප්‍රධානම අපි නිර්මාණ ශිල්පය එහෙම නැත්නම් ආකිටෙක් හැටියට සලකන්නේ. උන්වහන්සේ තමයි වර්තමාන උපකුලපති සහ විදාක අධ්‍යක්ෂ ධූරය දරන්නේ. So every institution, when you are following the British education path, is headed by a vice chancellor. Although there is a director board,
the academic and other activities are headed by the Vice Chancellor. So Venerable Bodhagama Chandima Thero is the chief architect establishing the Nadananda International Institute for Buddhist Studies in 2013. And Venerable Thero is currently the Vice Chancellor and the Executive Director. So you have seen how he has tried to build this particular institution from nothing in the video up to this particular this particular situation. And it is a great effort that he has tried to build this institution to establish a institution, the education institution like Nanand. ඉතින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වුණා මේ වීඩියෝ එකෙන් කිසිම දෙයක් නොතිබුණු මේ කර්කශ භූමිය මේ වගේ මනරම් පරිසරයකට ගෙන ඒමට උන්වහන්සේ ගත්ත උත්සාහය. ඉතින් ඒ උත්සාහය අනුව ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක පෞද්ගලික විශ්වවිද්‍යාලයක සමහර ඒවාට ඇරෙන්න ඉතාමත්ම මනරම් පරිසරයක ඉතාමත් හොඳින් තමන්ගේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් මම අර කිව්වා වගේ මේ විශ්වවිද්‍යාලය ප්‍රධාන වශයෙන්ම නායකත්වයේ දරන්නේ වගකීම දරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයකින්. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම ස්වාමින් වහන්සේ උපකුලපති සහ විධායක අධ්‍යක්ෂ හැටියට කටයුතු කරනවා. ඊට පස්සේ අධ්‍යක්ෂකවරුන් හැටියට පූජ්‍ය පස්කඩ සුමිත් හාමුදුරුවෝ, පූජ්‍ය සූර්යවැවේ සුමේද හාමුදුරුවෝ, පූජ්‍ය වීරවිල නන්ද හාමුදුරුව සහ විමල් නම්බුවසම් මැතිතුමා කටයුතු කරනවා. ඉතින් so this particular institution is run by a board of directors. So a board of directors is headed by the Vice Chancellor and Executive Director of Venerable Dr. Dodagama Chandima Thera, and then the directors are Venerable Paskoda Sumita Thera, Venerable Suryavave Sumeda Thera, and Venerable Veeravila Nandavasaya and Mr. Vimal Nambu Wasam. Then we have any institution, educational institution, we have a council. කියන්නේ අපිට පාලක සභාවක් තියෙනවා. ඒතර මේ පාලක සභාව තමයි අර ප්‍රධාන වශයෙන් සියලුම තීරණ අරගෙන අධ්‍යක්ෂක මණ්ඩලය මෙත එම තීරණ සනාථ කිරීම සඳහා නිර්දේශ කරන්නේ. So the council is the supreme authority to take certain decisions, academic and non-academic or administrative, financial, and then they submit them, recommend them to the approval of the board of directors. ඉතින් පාලක සභාවත් උපකුලපති සහ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දම ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් තමයි තිබෙන්නේ. එහි ස්ථාපනය කරලා තිබෙන්නේ. එහි මේ සමාජිකයන් හැටියට පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන හිමි, ඒ කියන්නේ පීඨාධිපතිවරුන් සියලු දෙනාම ඒක සාමච්ඡත්වයේ දරනවා. පීඨාධිපති බෞද්ධ අධ්‍යයන පීඨය මහාචාර්ය අසංක තිලකරත්න අද ලංකාවේ නැහැ. ඒ නිසා එතුමාට සහභාගී වෙන්න බැරි වුණා. පීඨාධිපති පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය, ඊට පස්සේ මම මානව සහ සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපති හැටියට, ඊට පස්සේ ආචාර්ය WD සේමසිංහ මැතිතුමා පීඨාධිපති පරිගණක හා තොරතුරු තාක්ෂණ පීඨය, ඊට පස්සේ ආයත් අර ඉස්සෙල්ලා මම සඳහන් කරව පූජ්‍ය පස්කොඩ සුමිත් හිමි, පූජ්‍ය සූර්යවැවේ සුමේද හිමි, ඊට පස්සේ බාහිර සමාජිකයෝ ඉන්නවා අපේ මේ සම්බන්ධයෙන් ජේෂ්ඨ මහාචාර්ය HD කරුණාරත්න, විමල් නම්බුවසම්, සිසිර අපංගම, BA ජයරත්න, ඒ වගේම ලේකාධිකාරිතුමා අපගේ විශ්වවිද්‍යාලයේ ප්‍රියන්ත රණසිංහ ආරච්චි මැතිතුමාත් ආරාධිත සමාජිකයෙක් හැටියට අපේ මූල්‍ය අධිකාරී HM කුමාරදාස හේරත් මැතිතුමාත්. So as I told you, the council consists of again the Vice Chancellor and Executive Director, Venerable Bodhagama Chandima Thera as the President, and then the deans of all the faculties, Faculty of Buddhist Studies, Venerable Dr. Dampe Vijayaratna Thera, Faculty of Graduate Studies, Professor Asanka Tilakaratna, who is not, this time he is abroad,
and then myself as the Dean of the Faculty of Humanities and Social Sciences, and Dr. W. Sujeeva Pemasinghe, Dean of the Faculty of Computing and Information Technology. Then directors, Venerable Paskoda Sumitra, Venerable Surya Sumitra, and we do have external members also. Senior Professor W.D. Karunaratne, Dr. Vimal Nambuasam, Mr. Nimal Nambuasam, Mr. Sisira Hapangama, Mr. B.J. Jayaratne, and also our registrar as the Mr. Priyantha Ranasinghe as the Secretary to the Council, and invited member, our Bursa, Mr. C.H.M. Kumara Dasa. Then we also have a highest academic body, that is the Senate. අපේ ඉහළම අධ්‍යයන තීරණ ගන්නා මේ කවුන්සිල් එක තමයි, එහෙම නැත්නම් ආයතනය තමයි සනාතන සභාව. ඉතින් මේ සනාතන සභාවෙත් මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ පූර්ණතිනායක ස්වාමීන් වහන්සේ තමයි සභාපතිත්වය දරන්නේ. ඊට පස්සේ අර මම සඳහන් කරපු සියලුම පීඨාධිපතිවරුන් සිටිනවා. ඊට පස්සේ එයට අපි පත්කල සමාජිකයන් හැටියටත් අපේ ඉත්ත මල්දෙනිය ඉන්දසාර ස්වාමීන් වහන්සේ මේ ඉස්සර මෙතන වැඩ සිටිනවා. උන්වහන්සේ ඒ වගේම හසන්ත ඉත්‍යාරච්චි මැතිතුමා අපි කවුරුත් රූපවාහිනියේ දැකලා තියෙන එතුමත් අපේ සනාතන සභාවේ සමාජිකයෙක්. මහාචාර්ය ප්‍රසාද් දෙම් ජයවීර, ඊට පස්සේ ආයත් සුමිත් හාමුදුරුවෝ, සුමේද හාමුදුරුවෝ, ඊට පස්සේ අපේ අභ්‍යන්තර තත්ත්ව සහතික මධ්‍යස්ථානය ඕනම විශ්වවිද්‍යාලයක අර අපේ ජානකී මිස් කිව්වාගේ බාහිරින් මේ තත්ත්වය මන බලනවා වගේම අමාත්‍යාංශය අභ්‍යන්තර තත්ත්වයත් අපි මනින්න ඕනේ. ඒ සඳහා අධ්‍යක්ෂක මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකේ අධ්‍යක්ෂක හැටියට සේනක සෙනවිරත්න. ඊට පස්සේ අපේ අධ්‍යනාංශ ප්‍රධානවරුන් වන ආචාර්ය කුමාරි මදනායක, ප්‍රායෝගික බුද්ධාගම අධ්‍යනාංශය, සුනෙත් බණ්ඩාර මැතිතුමා, පාලි හා බෞද්ධ අධ්‍යනාංශ, ඒ වගේම PDLS කෝදාගොඩ මැතිතුමා, ඩිජිටල් මාධ්‍ය හා සංවේදන අධ්‍යනාංශය, PTN දේවින්දි මහත්මිය පරිගණක අධ්‍යනාංශය, MIH මధుරප්පෙරුම මහත්මිය වෘත්තීය අධ්‍යයන අධ්‍යනාංශය, KCP පෙරේරා මහතා තොරතුරු විද්‍යා අධ්‍යනාංශය, සහකාර පුස්තකාල අධිපතිනි ඊශානි උදේසිකා මහත්මිය, ආරාධිත සමාජිකයෙක් හැටියට HDD ශ්‍රියානි මහත්මිය සහ අපේ ප්‍රියන්ත රණසිංහ ආරච්චි ලේකාධිකාරතුමා ලේකම් හැටියට. So we do have a Senate again consists of chairman as our vice chancellor, and all the deans I have already explained to you the names of the deans. And then apart from that, them Venerable Professor Ittamaldeniya Indasara Thera as appointed members, and Dr. Hasantha Hettiarachchi, Professor Madagandimiye Vijiraratna Thera, then Prasad Jayavira, and Paskoda Sumitra Thera, and also Surya Sumedha Thera as appointed members. Then we do have an internal quality assurance center, like the monitoring of the higher education ministry. Internal quality also has to be maintained. Director Mr. Senaka Senaviratna. Then the head of the departments, Dr. Kumari Madanayaka, Department of Practical Buddhism, Mr. R.M. Sunet Bandara, Department of Pali and Buddhist Studies, Mr. KPDLS Kodagoda, Department of Digital Media and Communication, and PTN Devindi, Department of Computing, Mrs. MIH Madhurapperuma, Department of Professional Studies, and Mr. K.S. Pereira, Professional Information Science, and then Assistant Librarian Ishani Udeshika, and G.D. Sriyani on invitation, and again our registrar Priyantha Ranasinghe Arachchi as the secretary. So these are the Senate members, which is the highest educational body. මේට අමතරව අපි දැනටත් සඳහන් කළා වගේ අපි පීඨ තිබෙනවා
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය, බෞද්ධ අධ්‍යයන පීඨය, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය, පරිගණක හා තොරතුරු තාක්ෂණ පීඨය. So we do have faculties, Faculty of Postgraduate Studies, Faculty of Buddhist Studies, Faculty of Humanities and Social Sciences, Faculty of Computing and Information Technology. And I have already told you about the deans of the faculties. I think I need not to explain or spell out their names again. You can see in the screen. මම දැනටමත් පීඨ පිළිබඳව පීඨාධිපතිවරුන් ගැන කියලා තියෙනවා. ඒක නිසා ඔබට මේ පරිගණක තිරයේ නැත්නම් මේ දර්ශනයෙන් ඒ පීඨාධිපතිවරුන් කවුද කියලා ඉවිල්ලා අඳුන ගන්න පුළුවන්. ඉතින් මේ හැම පීඨයක්ම පීඨාධිපතිවරයෙක් තමයි නායකත්වයේ දරන්නේ. අධ්‍යනාංශ ප්‍රධානවරුන් ඊට පස්සේ. So these all faculties are headed by the deans and then by the head of the departments. When you explain the programs, අපි මෙහි උගන්වන උපාධි වැඩසටහන් පිළිබඳව සැලකුවොතින් අපේ තියෙනවා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය, ව්‍යවහාරික සන්නිවේදනය සහ මාධ්‍ය තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිය, මානව විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ කලා ශාස්ත්‍රපති උපාධිය, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ඊට අමතරව විවිධ ඩිප්ලෝමා පාඨමාලා, උසස් සහතික පත්‍ර පාඨමාලා සහ සහතික පත්‍ර පාඨමාලා අපේ විශ්වවිද්‍යාලයෙන් අපේ ආයතනයෙන් ඔබ සැමට පිරිනමනවා. So if I explain the degree programs and other courses offered by our institution is the Bachelor of Arts General in Buddhist Studies, Bachelor of Arts Honours in Buddhist Studies, Bachelor of Science Honours in Information Technology, Bachelor of Arts Honours in Applied Communication and Media Technology, Bachelor of Arts Honours in Anthropology, Bachelor of Arts Honours in Applied Archaeology, Doctor of Philosophy in Buddhist Studies, Master of Philosophy in Buddhist Studies, Master of Arts in Buddhist Studies, Postgraduate Diploma in Buddhist Studies, then several diploma courses, advanced certificate courses and certificate courses. So you can see starting from the after the school, from the normal certificate courses up to the PhD courses, this institution is offering various types of degree programs. ඉතින් ඔයගොල්ලන්ට පේනවා පාසලෙන් එළියට ආවට පස්සේ සහතික පත්‍ර පාඨමාලාවේ ඉඳලා දර්ශන වේදී පාඨමාලා දර්ශනපති පාඨමාලාව දක්වා ගමන් කිරීම සඳහා ගමන් මග මේ ආයතනයෙන් විවර කරලා තිබෙනවා. ඉතින් අපේ පහසුකම් ගැන ඔයගොල්ලෝ දැක්කා. ඒක කෙටියෙන් කියනවා නම් අපිට තියෙනවා අති නවීන පරිගණක විද්‍යාගාර ඒ වගේම ඔයගොල්ලෝ ඉදිරි දවස්වලදී මේ විශ්වවිද්‍යාලයේ මේ සංචාරය කරනකොට මේ දැක ගන්න පුළුවන් වෙයි. දැනටමත් ඉන්න මේ ශ්‍රවණාගාරය, ඒ වගේම මාධ්‍ය වැදිරිය, පුස්තකාලය, අපි නව පුස්තකාලයක් ඉතා විශාල ඉඩ සහිතව සකස් කරගෙන යනවා. ඒ වගේම නේවාසික පාසුකම්, ඒ වගේම ආකර්ශනීය, ඉතාමත් ආකර්ශනීය පරිසරයක තමයි මේ විශ්වවිද්‍යාල මේ ආයතනය පිහිටලා තිබෙන්නේ. So if I talk about the facilities, we do have ultra modern computer labs in place, and the auditorium, you are already here, you have witnessed the auditorium. It is one of the greatest auditoriums in maybe in Sri Lanka. No, not maybe in Sri Lanka, because BMICH and others are there. So it may be second or third auditorium with all the facilities. We do have media room and a library. We are moving into a larger library. Already plans are being. It is the area is being already renovated. You can see when you are touring the institution, and residential facilities also, and it is in a very attractive environment. When you are walking around it, you will see that how the environment has been the amalgamated with the institution. ඉතින් මේ
ආයතනය මේ මනරම් පරිසරයේ කොහොමද ස්ථාපනය කරලා පරිසරයට ගැලපෙන විදියට අර හුඟක් විශ්වවිද්‍යාලයේ තියෙන තනි ගොඩනැගිල්ලක මේ මමත් විශ්වවිද්‍යාල කීපයක කවුන්සිල් එකේ ඉන්න නිසා දන්නවා. නමුත් මේ විශ්වවිද්‍යාලය අපේ නායක හම්දුරෝ ශිෂ්‍යයන්ට සුවිශේෂී වනසේ ඊ타මත්ම හිත නිවෙන පරිසරයක සකස් කරලා තියෙනවා. So you can see that most of these degree awarding institutions except few are in one building, but here you can see it is spread out in a very attractive environment, and you can witness when you are here in the coming future. You can experience the exclusive environment in this. So in that note, I will conclude my this address, and thank you for you all for listening and coming here and participating in this event. ප්‍රකාශයත් සමගම මම මගේ කතාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම මේ ස්ථානයට පැමිණීමත් අධ්‍යාපනය සඳහා මේ අපගේ ආයතනය තෝරා ගැනීමත් පිළිබඳ ස්තුතිය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ වර්තමාන තත්ත්වය පිළිබඳව කෙටියෙන්වත් පැහැදිලි කර ඔබතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. හොඳයි, න්‍යායපත්‍රානුකූලව අද දින මෙම උත්සවයේ නිමාව සනිටුවන් කරමින් මේ සඳහා සහභාගී වූ සැමට සහයෝගය දැක්වූ සැමට ස්තුතිය පිදු කිරීමේ අවස්ථාවයි මීළඟට එළඹෙන්නේ. ඒ සඳහා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ලේකකාධිකාරී පියරත්න රණසිංහ ආරච්චි මහතාට ඉතාමත් ගෞරවයෙන් යුතුව වේදිකාවට ඇරයුම් කර සිටිනවා. සීල දෙනාට සුබ උදෑසනක්. 2026 මාර්තු 28 වෙනි මේ සෙනසුරාදා දිනය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. මොකද 10 වෙනි ශිෂ්‍ය කණ්ඩායම ගන්න මේ සුවිශේෂී අවස්ථාව. ස්තුති කතාව කිරීමට ප්‍රථමයෙන් මම කැමති අවසර ගන්න අතු ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඒ වගේම ගෞරවනීය මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපති අති ගෞරවනීය ආචාර්ය බෝධාගම චන්දිම නායක ස්වාමින් වහන්සේව ගෙන් පාද නමස්කාර කරව අවසර ගන්නවා. උන්වහන්සේ තමයි මේ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ අද දින ඔබ මේ ආයතනයේ 10 වෙනි කණ්ඩායම හැටියට අපේ ශිෂ්‍ය කණ්ඩායම පැමිණ සිටිනවා නම් ඒ ශිෂ්‍ය කණ්ඩායමට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් උන්වහන්සේට අපි ණය ගැති වෙනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය එස්.ජී. ජානකී මහත්මිය, ඒ මැතිතුමිය ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවේ අවසර ගන්නවා. ඒ වගේම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේ අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේලා වන පූජ්‍ය පස්කොඩ සුමිත් ස්වාමින් වහන්සේ, ඒ වගේම අධ්‍යක්ෂ හිටපු මහාධිකරණ විනිසුරු නම්බුව සම්මැතිතුමා ගෙන්ද අවසර. ඒ වගේම පාලක සභා සමාජික බවතුන් සීලු දෙනාගෙන්ම, ඒ වගේම සනාතන සභා සමාජික බවතුන් සීලු දෙනාගෙන්ම අවසරයි. විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වන පාලක සභා සමාජික ඒ වගේම හිටපු බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාද්‍ය මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමිලි ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ, ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවයේ හසන්ත ආචාර්ය හසන්ත මෙස්තුමනි ඔබතුමාගෙනුත් අවසර. ඒ වගේම අප විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ස්වාමීන් වහන්සේ වගේම පීඨාධිපති බෞද්ධ අධ්‍යයන පීඨය පූජ්‍ය ආචාර්ය
දම්පේ විජිරතන ස්වාමින් වහන්සේ වගේම පශ්චාත් උපාධි පීඨයේ වැඩ බලන පීඨාධිපති හැටියටත් කතු කරන්නේ උන්වහන්සේමයි. ඒ වගේම මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා පීඨයේ මීට පෙර ඔබ එමතු මහාචාර්ය පී.බී. මණ්ඩාවල මැතිතුමන්ගෙනත් අවසරයි. ඒ වගේම පරිගණක හා තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමා ආචාර්ය අපේ මැතිතුමාගෙන් අවසරයි. වගේම මූල්‍යාධිකාරීතුමා විශේෂ ආරාධිත බෞද්ධින් ඉන්නෝනම් එතුමන්ලාගෙනත් අවසරයි. නියෝජ්‍ය මූල්‍යාධිකාරීතුමා ඉංජිනේරු සහකාර සහ ප්‍රාග්ධන නඩත්තු අංශයේ ඒ අංශභාර මැතිතුමාගෙන්දත් අවසරයි. සහකාර පුස්තකාලකාධිතුමිය සහකාර ලේඛකාධිකාරිවරුන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන සීලුම දෙමව්පියොන් නෑදා හිතමිතුරුන් ඒ වගේම අපේ ජීවයේ බඳු මේ අවස්ථාවට අපේ ලියාපදිංචි වූ සීලුම ශික්ෂ භික්ෂුන් වහන්සේලා ඒ වගේම අනිකුත් සිසුන්ගෙන්ද අවසරයි. මං හිතන්නේ මේ කතාව මම ස්තුති කතාව දීර්ඝ කරන්න කැමති නැහැ. මේ විශ්වවිද්‍යාලය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපේ මණ්ඩාවල මැතිතුමා ඒ වගේම මේ විශ්වවිද්‍යාලයක් කොහොමද බිහි වෙන්නේ, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් නිකන් එන්නේ නැහැ කියන කතන්දරේ කියපු අපේ ජානකී මැතිතුමිය කොහොමද මේ විශ්වවිද්‍යාලයක් බිහි වෙන්නේ කියන පූර්වාදර්ශය දුන්නා. මොකද සුදුසුකම් නැති කිසිම ආයතනයකට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් වෙන්න බෑ. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 26ක් දැනට තියෙනවා වාර්තා අනුව. එයින් එක් විශ්වවිද්‍යාලයක් තමයි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය. මේක සුවිශේෂී මෑතකදී අපේ චන්දිමා ජානකී මැතිතුමිය ප්‍රකාශ කළා වගේ ලේසි නෑ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙන්න. ඒ සඳහා නිර්ණායක ගණනාවක් තියෙනවා. මම හිතන්නේ එතුමියලා මේ ගැන කමිටු මණ්ඩල සාකච්ඡා කරලා කතා කරලා ගැසට් නිවේදන මගින් ගැසට් පත්‍රයක් එහෙම නිකුත් කරලා තියෙනවා. පිටු ගණනාවක් තියෙන නිර්ණායක. ඒකේ 2013 අගෝස්තු මාසේ තමයි ඒ ගැසට් පත්‍රය නිකුත් වෙලා තියෙන්නේ. ඒ පිටුවල තියෙන නිර්ණායක අනුව ආයතනයක් බිහි වෙන්න නම් විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. විශාල කැපකිරීමක් කරන්න වෙනවා. ඒවට ලකුණු දෙනවා. ඒවට පත්වීම් කරන අවුරුදු 5කට සැරයක් අපේ ආයතනයක් දැන් ගිය අවුරුද්දේ ඇවිල්ලා පත් මේ කණ්ඩායමක් ඇවිල්ලා නිරීක්ෂණය කරා. ඒ සියලුම කටයුතු වලින් ඒගොල්ලෝ අපි ලකුණු ගන්න ඕනේ. ඒ ලකුණු ගත්තට පස්සේ තමයි ඒ ආයතනේ සුදුසුකම් ලබන්නේ. එහෙම නැතුව සුදුසුකම් ලබන්නේ නැහැ. දැන් ඕනම කෙනෙකුට ඒ ආයතනයකට ගියොත් සුදුසුකම් ලබන්න වෙනවා. දැන් ඔබතුමාලටත් ඔබ ශිෂ්‍යයෝ හැටියට මෙතෙන්ට එනකොටත් සුදුසුකම් බලනවා. ඕනම ආයතනයකටත් රැකියාවක් බලන්න ගියත් සුදුසුකම් ලබනවා. ඒ වගේ තමයි මේ ආයතනයට සුදුසුකම් තිබුණ නිසා තමයි අපිට මේම තත්ත්වයක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා චන්දිමා ජානකී මැතිතුමියනි ඔබතුමියට අතිරේක ලේකම්තුමිය වශයෙන් මේ ආයතනයේ පැවැත්වෙන ආකාරය පිළිබඳ සුවිශේෂී හැඳින්වීම කිරීම පිළිබඳව අපි සුවිශේෂී හැඳින්වීමට පෙර අපි යා යුතුයි නැවත මේ ආයතනයේ නායකත්වයේ දුන්න මේ ආයතනයේ ගොඩනගන්න සංකල්පයක් ඇති කරගත්ත අපේ ආචාර්ය බෝධාගම චන්දිම නායක හමුදුවන් කෙරෙහි උන්වහන්සේගේ සිතුවිලි කෙසේද මේ ආයතනය බිහි කරන්න පැවතියේ කියන උන්වහන්සේ විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. මොකද උන්වහන්සේ ශිෂ්‍යෙක් හැටියට අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නිද්දී ඇති වූ ඒ කරුණු අනුව උන්වහන්සේ ඉගෙනගත්ත ධර්මය, උන්වහන්සේ ඉගෙනගත්ත භාෂාව අපේ රටට මොන තරම් විදිහට දායාද කරාද කියන එක පිළිබඳව හොඳම උදාහරණය තමයි මේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනය. උන්වහන්සේගේ කැපකිරීම, උන්වහන්සේ නාලන්දාවක් ඇති කිරීමට ගත්ත සිටිවිල්ල, ඒ සීලම කරුණු මේ අක්කර 50 තුල ගැබ්බෙලා තියෙනවා. ඒ ගැබ්වීම තුල අද ඔබතුමාලා මේ ශ්‍රවණාගාරයේ රැඳී සිටිනවා.
විශ්වවිද්‍යාල තුළ තියෙන ශ්‍රවණාගාර අතරින් බැලුවොත් ඊටාම සුවිශේෂී ශ්‍රවණාගාරයක තමයි අද මේ ඉන්නේ. මම මුලින් මතක් කරා අර අපේ චන්දිමා ජානකී මැතිතුමිය කිව්වා මේ හොඳ ආයතනයක් වෙනව නැත්නම් සුදුසුකම් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි උපාධියක් දෙන්නත් හොඳ ගුණාත්මක භාවයක් තියෙනවා. ඒකට කියනවා quality of education කියලා. ඒ quality of educations තමයි අද හැමතැනම බලන්නේ. ඒතකොට අපේ ආයතනය හොඳ quality of educations විදිහට තියෙන්න නම් අධ්‍යාපනයේ විතරක් මදි. ශිෂ්‍යයාට හොඳ ශ්‍රවණාගාර තියෙන්න ඕනේ, ශිෂ්‍ය පහසුකම් තියෙන්න ඕනේ, දේශන ශාලා තියෙන්න ඕනේ, හොස්ටල් තියෙන්න ඕනේ. ඒ සියලු දේ සපයලා නාලන්දා විශ්වවිද්‍යාලයට අඩු නොවන විදිහට මේ ආයතනයට ගෙනල්ලා මේ ආයතනයට දායද කළා. මුදලට නෙවෙයි අපේ නායක හඳුරු වැඩ කරන්නේ සමාජ සේවයක් හැටියට. හිතන්න එපා මේ මුදලට අය කරලා කරනවා කියලා. මේව කවදාකවත් මුදලට අය කරලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. උන්වහන්සේට අපි විශේෂ ස්තුතිවන්ත වෙනවා. මොකද මෙවැනි කටයුතු වලට සම්බන්ධ වෙලා මේ කාර්යභාර ඉටු කිරීම පිළිබඳව. නාලන්දා විශ්වවිද්‍යාලය කියන්නේ එවකට ශිෂ්‍යෝ 10000ක් 15000ක් ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයක්. විදේශ ශිෂ්‍යෝ ඒ අතර විශේෂ සංඛ්‍යාවක් හිටියා. ඒ වගේම රටවල් 15ත් 20ත් අතර සම්බන්ධතා තිබුණා. දැන් අපේ විශ්වවිද්‍යාලෙත් විදේශ ශිෂ්‍යෝ අපේ නායක හමුදුරන්ගේ පරිශ්‍රමය නිසා මේ වෙනකොට විදේශ ශිෂ්‍යෝ 101ක් ඉන්නවා. අනිකුත් ඔය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලේ එහෙම විදේශ ශිෂ්‍යෝ හිටියට මෙවැනි සංඛ්‍යාවක් නැහැ. හැබැයි මේ සියල්ලම එන්නේ බුදුදහම ඉගෙන ගන්න. තේරවාද බුදුදහම. ඒ නිසා මේ සුවිශේෂී අවස්ථාවකට අපේ නායක හමුදුර කැප වෙලා තියෙනවා. ධෛර්යය ඒ දීලා තියෙනවා. හොඳ නායකත්වයක් දීලා තියෙනවා. ඒ නායකත්වයේ ප්‍රතිමූර්ත තමයි අපි මේ භුක්ති විඳින්නේ. ඒ වගේම නායක හමුදුර මේ ආයතනය ගොඩනගන්න කාර්ය මණ්ඩල 163 දෙනෙක් දැනට සේවය යොදවලා තියෙනවා. 163 දෙනාටම වැටුප් ගෙවන්නේ මේකේ ලබන ලාභෙන් නෙමෙයි. මේක ලාභ ලබන ආයතනයකුත් නෙවෙයි. ඒ නිසා නායක හමුදුර මේ 163 දෙනාට වැටුප් ලැබමින් ඒ පෞල් පෝෂණයකුත් ඇති කරලා තියෙනවා. ඒ පෞල් ජීවත් වෙනවා. ඔබ මේ එන හැමෝටම අධ්‍යාපනයක් දීලා තියෙනවා. උන්වහන්සේගේ ධෛර්ය ශක්තිය තුලින්. ඒ නිසා මේ මං කිව්ව 163 දෙනාම අපේ ස්ථිර සේවකයෝ නෙවෙයි. අපේ ඉන්න පිරිසිදු කරන්නන් ඉන්නවා, සිකියුරිටි අය ඉන්නවා, අපිට බාහිර දේශකයෝ වෙනවා. මේ සියලුම දෙනා එකතු වුණාම තමයි 163 දෙනෙකුගේ කාර්යභාරය මේකේ ඉන්නේ. ඒ නිසා ඒ උන්වහන්සේ කැපකිරීමක් කරනවා. ඊට අමතරව උන්වහන්සේ මෑතකදී මේ අධ්‍යාපන වෙනුවට මේ දිට්ඨා සිලුසිලඟ නිසා විපතටපත් අයටත් සහන ලබා දුන්නා. විශේෂම මහනුවර දිස්ත්‍රික්කයට විශේෂයෙන්ම වෙනත් අයට ඒ උපන් දිනේ වෙන උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා. ඒ නිසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන උන්වහන්සේට අපි විශේෂම ස්තුතිය අපි මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරනවා. උන්වහන්සේ නිසා තමයි අද මේ ආයතනයේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ ආයතනයේ පීඨ 4ක් තියෙනවා. එක සුවිශේෂී අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. අපි දැන් ඉදිරියට යනවා. අපිට පීඨ 3යි තිබුණේ. මේ ජනවාරි 16 මේ 2026 ජනවාරි 16 අලුත් පීඨයක් ඇති වුණා. ඒ තමයි පරිගණක හා තොරතුරු තාක්ෂණ පීඨය. ඒ පීඨය ජනවාරි 16 වෙනිදා තමයි ඇති වුණේ. ඊළඟට තව සුවිශේෂී සිද්ධියක් ඇති කර අපේ නායක හමුදුර නායකත්වයෙන්. ඒ තමයි අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ්වවිද්‍යාල සමාජිකත්වය ලබන්න සුදුසුකම් ලැබුවා. ඒක විශේෂ සුදුසුකමක්. මොකද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල හැම එකක් මේ සුදුසුකම ලැබලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 13යි සුදුසුකම් ලැබුවේ. එක්කෙනෙක් තමයි දැන් මේ මෑතකදී අපි ලැබුවේ. ඒ සුදුසුකම් ලබන්න නම් අපිට තියෙන්න ඕනේ ඒකට හරියන සුදුසුකම. ඒ සුදුසුකමට ලැබිලා තියෙනවා. ඒ නිසා මේකට කියන්නේ කොමන්වෙල්ත් යුනිවර්සිටි මෙම්බර්ෂිප්. එතකොට රස්සාවක් ගැනීමේදී පිටරට ගිහිල්ලා බලනවා කොමන්වෙල්ත් යුනිවර්සිටි එකක ලියාපදිංචි වෙලාද කියලා. එතකොට මේ අපි දෙන ඩිග්‍රිය ඊටාම වැදගත්. විදේශ රටකට ගිහිල්ලත් කරන්න ඊටාම වැදගත්. ඒ නිසා අපේ නායක හමුදුරන්ගේ නායකත්වයෙන්
මේ මාර්තු 17 වෙනිදා තමයි අපිට සමාජිකත්වයේ ලැබුණේ 2026. ඒක සුවිශේෂී සිද්ධියක්. උන්වහන්සේගේ නායකත්වයෙන් අපේ විශ්වවිද්‍යාලයේ ක්‍රමයෙන් ඉදිරියට යනවා. නාලන්දාවේ කියන සිහිනය ක්‍රමක්‍රමයෙන් අපි ඉදිරියට ගෙන යනවා. ඒ වගේම තමයි දැන් අපි කිව්වා උන්වහන්සේගේ සුවිශේෂී කාර්යභාරයන් කීපයක් විශේෂ ස්තුති කරද්දී ඒ වගේම තව තියෙනවා මේ ඉන්ටර්නැෂනල් ඇසෝසියේෂන් යුනිවර්සිටිස් කියලා අපේ ඒකේ සමාජිකෙක් ඒකෙත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 600ක් පමණ ඉන්නවා අපිත් ඒ සමාජිකෙක්. ඒ නිසා ඔබතුමන්ලා උපාධිය ගත්තොත් අපේ ශිෂ්‍යෝ ඊටාම උසස් අන්දමින් පිළිගන්න උපාධියක් තමයි අපිට තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිට උපාධි 10ක් දීලා තියෙනවා. රෙකගනයිස් පිළිගත් අධ්‍යාපන අමාත්‍යාංශය. සාමාන්‍ය උපාධිය සිට PhD දක්වා ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශන ශූරී. ඒ කියන්නේ PhD දක්වා ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගන්න අවස්ථා ඔක්කොම මේ විශ්වවිද්‍යාලයට දීලා තියෙනවා. ඒ නිසා සුවිශේෂී අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනයක් බවට මේ ආයතනය පත් කරන්න අපේ නායක හමුදුව විශේෂ නායකත්වයක් දීලා තියෙනවා. ඒ වගේම අපි මම කිව්වා දැන් විදේශී ශිෂ්‍යයෝ ඉන්නවා කියලා අපේ 101ක්. මෙන්න මේ රටවල් වල තමයි විදේශී ශිෂ්‍යයෝ ඉගෙන ගන්නේ. වියට්නාමය, මියන්මා, තායිවාන්, ඉන්දියා, චයිනා, බංගලාදේශ. අපිට තව විශ්වවිද්‍යාල 8ක් විතර આવොත් අපි නාලන්ද විශ්වවිද්‍යාලයට සමාන වෙනවා. එනිසා අපි ඒක දැන් සැලසුම් කරගෙන යන නායක හමුදුව ඒක කරගෙන යනවා. ඉදිරියේදී තව අපි විශ්වවිද්‍යාල 4ක් දැන් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරලා තියෙනවා. මේ ආයතනය තවදුරටත් අපිට උපාධි පාඨමාලා 4ක් පවත්වාගෙන යන්න. ඒ වගේම අපි මේ මෑතකදී පත් කරලා තියෙනවා අපේ නායක හමුදුවන්ගේ උපදෙස් මත කළමනාකරන උපාධි පාඨමාලා 2ක් බිහි කරන්න. ඒ කටයුතු දැන් සිද්ධ වෙගෙන යනවා. ඊළඟ සනාතන සභාවේදී අපේ පිළිබඳ උපදෙස් දීලා වාර්තාවක් දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. මේකත් අපි අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන. ඒ අනුව උපාධි පාඨමාලා 6ක් තව ඉදිරියට දැනට 10ක් රෙකගනයිස් වෙලා තියෙනවා. තව 6ක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවට මොන විදිහේ සම්බාධක සහ අපිට සහයෝගය ලැබෙයිද කියලා ඉදිරියේදී තමයි ඒ ගැන අපි බලන්න වෙන්නේ. කෙසේ වෙතත් අපිට බොහෝ උනන්දුවෙන් අපි වෙරේ බලාපොරොත්තු වෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය අපිට සුවිශේෂී දායකත්වයක් දෙනවා අපේ නායක හමුදුවන්ට. ඒ වගේම අපේ නායක හමුදුවත් විශේෂ කැපකිරීමක් කරනවා. ඒ නිසා සුවිශේෂී විදියට ස්තුතිවන්ත වන කැමැති උන්වහන්සේට අපි උන්වහන්සේට නිරෝගී සම්පත මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන්නත් ඕනේ. උන්වහන්සේට අසනීප තත්ත්වයක් තියෙන බවට තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. එදා අපි උන්වහන්සේට නිරෝගී සම්පතත් ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේදී ඊළඟට අපේ පීඨාධිපතිවරු එතුමන්ලත් මං හිතන්නේ විශේෂයෙන් කැප වෙනවා මේ ආයතනය ගොඩනගන්න. විශේෂයෙන්ම අපේ පීඨාධිපතිතුමා මණ්ඩවල මැතිතුමා කතා කළ පරිදි එතුමා කිව්වා හැම පීඨයක්ම නායකත්වයේ දෙන්නේ පීඨාධිපතිවරයෙක්. ඒ ව්‍යුහය ගැන කතා කරා. විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ව්‍යුහයම තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා මේ පීඨාධිපතිතුමන්ලා 4 දෙනාට විශේෂම ස්තුතිවන්ත වෙනවා මේ ආයතනය ගොඩනැගීමට සහ මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන. විශේෂම අපේ මූලාධිකාරීතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ආරාධිත බෞතුන් හැටියට මෙතෙන්ට රැස් වුණු හැම කෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සම්බන්ධ කරගන්න. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධ කරගන්න කාර්යයන් 47ක් යටතේ කණ්ඩායම් අපි වෙන් කරලා තිබුණා. ඒ කණ්ඩායම් 47ට නායකත්වය දෙන ඒ සීලුම කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සම්බන්ධ වීමට සහ මේ උත්සවය සංවිධානය කිරීමට අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. In summary of my vote of thanks is here. Most Venerable Mahasangha, Venerable Nuns, and all deans, Additional Secretary, Mrs. Chandima, Mrs. Janaki Chandima,
She managed non-state universities in Sri Lanka, and she helps to run this organization, and all council members, senate members, and deputy vice chancellor, all deans and bursa, and special guest, all assistant registrars, and parents and students gather here. As you know, our Vice Chancellor is the leader of these institutions. I would like to say our Vice Chancellor has a visionary leadership to run this organization. It is my privilege to deliver a vote of thanks on behalf of NIPS. Our first be felt thanks to the Vice Chancellor, Most Venerable Bodhagama Chandima Nayaka Thero, for your unwavering support and leaderships to conduct this ceremony. Your dedications to academic excellence and student development has played a pivotal role in our success. As we are all aware, dream of the Vice Chancellor is a model of the Nalanda University of India to rebuild our motherland. The dream of our Vice Chancellor is gradually reaching as a reality of concept by now. We are proudly grateful for your guidance, mentorship, and support throughout our activities. Your commitments of Vice Chancellor, our activities have been instrumental in shaping to enlighten students' futures. Our effort as a team should support to the Vice Chancellor to exploit to reach the dream of Vice Chancellor to rebuild the model of Nalanda in Sri Lanka at these premises. Thank you very much. බොහොමත්ම ස්තුතියි මැතිතුමනි. මිලකට අපි සෝදානම් මේ උත්සව සභාව නිමා කිරීමට මත්තෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සාහිත්‍ය ශූරී ගෞරවනීය උපකුලපති පූජ්‍යාචාර්ය බෝධාගම චන්දිමනායක ස්වාමින් වහන්සේගේ කෙටි සුභාශිංසන පණිවිඩයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ඔබටම අවදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අපේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය ජානකී මෙතුමියනි, ඒ වගේම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම අපේ පවතුනි, 2026 වර්ෂයේ අධ්‍යයන කටයුතු සඳහා අලුතෙන් මේ විශ්වවිද්‍යාල අපේ අධ්‍යයන ආයතනයට පැමිණි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා, ඒ වගේම අපේ දූ දරුවන් අපි ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන අද මේ අපේ ආයතනයට පැමිණි සියලුම ශිෂ්‍ය පිරිස මේ ආයතනයට ඇවිල්ලා ඉගෙන ගන්න නෙවෙයි එන්නේ. දැන් මෙතෙක් කලක් ඔයගොල්ලෝ ඉගෙනගෙන එන්නේ. එහෙමනම් මෙතෙන්ට ඇවිල්ලා Tamanගේ හැකියාවන් උපමට්ටම් කළා මේ රටට ලෝකෙට පෙන්වන්න තමයි අවස්ථාව හදාගන්න තියෙන්නේ. ඒ කියන්නේ Tamanට තියෙන මොන පැත්තෙන්ද තියෙන හැකියාවන් ඒව උපමට්ටම් කරගෙන මේ රටට මේ ජාතියට වැඩ කරන්න, ඒ වගේම මෙතන බිහි වෙන්න පුළුවන් නොඑක ආකාරයේ විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් අන්නේ මට්ටම හදා ගැනීම තමයි මේ ආයතනයේ ඔබ කරගත යුත්තේ. විශේෂයෙන්ම අපි දන්නවා ජාත්‍යන්තරයට යන්න වුණත් ලංකාවේ වුණත් උසස් තනතුරු වලට යන්න Tamanගේ හැකියාවන් උපමට්ටම් වෙන්න ඕනේ, ඒව පෙන්වන්න ඕනේ.
අපේ වික්ෂුන් වහන්සේලා හාමුදුරන් වහන්සේලාත් වික්ෂුණීන් වහන්සේලාත් එසේම තමයි. අපි දන්නවා බුදුදහම ඉන්දියාවේ ආරම්භ වුණත් බුදුදහමේ බෞද්ධ අපේ දර්ශනය ලෝකෙට අරගෙන ගියේ ලංකාවේ උගතුන්. මේ ලංකාවෙන් තමයි ලෝකෙටම බෞද්ධ දර්ශනය ව්‍යාප්ත කරේ. ඒ වගේ උගත් බුද්ධිමත් පිරිසක් ඉස්සර ඉඳලම අපේ මේ රටේ හිටියා. ඒක නිසා තමයි මේ ලංකාව පුංචි වුණත් අද විදේශ ශිෂ්‍යෝ සිය ගාණක් මේ ආයතනයටත් ඇවිල්ලා මේ බෞද්ධ අධ්‍යාපනය හදාරන්නේ. ඇයි? මොකද එහෙමනම් ඒකට සුදුසු ඒ අයට උගන්වන්න පුළුවන් හොඳම ආචාර්ය මහාචාර්ය පිරිසක් බිහි වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඒක ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම. අද අපි ලෝකෙට ගියන් පස්සේ ලෝකේ ඔය විශාල කොන්ෆරන්ස් වල මූලිකත්වය අරගන්නේ අපේ මහාචාර්ය කතිකාචාර්ය හාමුදුරන් වහන්සේලා ගිහි අපේ උගතුන්. ඉතින් එහෙමනම් මම හිතන්නේ යන්නේ ඒ වගේ දැන් දන්න වල්පොල රාහුල හාමුදුරුවෝ මුළු ලෝකෙටම ගියා. උන්වහන්සේ භාෂා හොඳට පොතපත ලියලා ලෝකෙම පිළි අරගත්තා. ඒ වගේ හාමුදුරුවෝ කාක්කපල්ලි අනුරුද්ධ හාමුදුරුවෝ වජිරඥාන නායක හාමුදුරුවෝ ලෝකෙට ගියේ තමන් හොඳට ත්‍රිපිටක ධර්මයේ අධ්‍යයනය කළා භාෂාව හොඳට හදාගෙන මුළු ලෝකෙටම සේවාවක් කරා. ඉතින් ගිහි පින්වතුනුත් එහෙමයි අපි දන්නවා දැන් ලංකාවෙන් ගිහිල්ලා ඉන්න බෞද්ධ අධ්‍යයන අංශවල ඉන්න මහාචාර්ය කතිකාචාර්යවරු පිටරට විශ්වවිද්‍යාලවල ගිහිල්ලා හිටන් මාසෙකට පඩිය US 10000 තියෙන්නේ රිසර්ච් පේපර් එකක් ඉදිරිපත් කරන්න විතරයි. ඉතින් හුඟක් අය කියනවා අයියෝ ඔය බුදුදහම බෞද්ධ අධ්‍යයන අංශය ඉගෙනගෙන වැඩක් නැහැ කියලා. නමුත් අපි දන්නවා අපේ මේකෙන් තමයි ලෝකෙටම අපට යන්න පුළුවන් ලංකාව තුළ. මේක හරියට තමයි කැපවීමෙන් අදිෂ්ඨානයෙන් හොඳට අධ්‍යයනය කළා කටයුතු කරොත් අපට ලෝකෙම ජය ගන්න තියෙන එකම දේ තමයි බෞද්ධ දර්ශනය මේ ලංකාවේ. ඒක නිසා මේ අපේ අලුත් වික්ෂුන් වහන්සේලා වික්ෂුණීන් වහන්සේලා අපේ දූ දරුවෝ කල්පනා කරගන්න ඔයාලට වරදින්නේ නැහැ. ඔයාලා හොඳ තැනකට අඩිය තිබ්බේ තමන්ගේ අධ්‍යයන කටයුතු හරියට සිදු කරගන්න. ඒක කරගෙන හිටන් තමන්ගේ හැකියාවන් පෙන්වන්න. හොඳට ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න. ත්‍රිපිටකය අධ්‍යයනය කරපු අය තමයි සෑම අංශකින්ම සංගීතඥයෝද ඊළාට ගත්කත්වරුන්ද නොයෙක් ආකාර අංශවල අය බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉල්ලනට වැඩිය අපි සුදුස්සෙක් වෙන්න ඕන. අපි සුදුස්සෙක් වෙලා ගියොත් අපිට ලෝකෙම ජය ගන්න පුළුවන්. ඉතින් ඒකට අවස්ථාව තියෙනවා ලංකාවේ. මේ කවුරුත් දැක්ක පහුගිය දවසේ ඇමරිකාවේ දවස් 200ක පාගමනක් ගියා හාමුදුරන් වහන්සේලා වචන 200ක් කතා කරේ නැහැ. දවස් 200ට මුළු ලෝකෙම බුදුදහම පිළිබඳව පණිවිඩය අරගෙන ගියා. ඉතින් අද පුදුම ඉල්ලුමක් තියෙනවා අපේ මේ බෞද්ධ දර්ශනයට බුදුදහමට. කවුරුත් පිළිගන්නවා ලෝකයේ අවිහිංසාවාදී හොඳම දර්ශනය තියෙන්නේ තියෙන ආගම තමයි බුදුදහම කියන එක පළවෙනි තැනට දැන් තියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පිරිස මම ඉල්ලන්නේ මේක මේ අවුරුදු 40ක් මහා ඝන කලාවක් තිබිච්ච තැන අද ජාත්‍යන්තර මට්ටමට මෙහෙම සකස් කරලා තියෙන්නේ. මම තිබුණේ නාලන්දාවක් හදන්න ඕන. 30000ක් ශිෂ්‍යෝ ලෝකයේ ශිෂ්‍යෝ 30000ක් නාලන්දා විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා. ඒකෙන් සෑම අංශකම
දක්ෂයෝ බිහි වුණේ නාලන්දාවේ. ඉතින් ඒ අදහස තියාගෙන තමයි මේ ස්ථානය අවුරුදු 40ක් තිබිච්ච ගැන කලාවක් අද ජාත්‍යන්තරයට පත් කරලා අපේ බලාපොරොත්තුවත් නව නාලන්දාවක්. මේකෙන් අපිට මේ රටට සේවය කරන්න ඒ වගේම ලෝකෙට සේවය කරන්න හොඳ බුද්ධිමත් හොඳ ගුණගරුක පිරිසක් බිහි වේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. ඒ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා. අපගේ ගෞරවනීය පුණ්‍ය අනුමෝදනාව නාගානන්ද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ පූජ්‍යාචාර්ය බෝධාගම චන්දිම නායක ස්වාමින් වහන්සේට අද දින මෙම උත්සව සභාවේ අසුන්ගෙන සිටින ඔබ නාගානන්ද විශ්වවිද්‍යාල පවුලේ නවතම සමාජිකයන් බවට පත්වී අවසන්. සාම්ප්‍රදායික බෞද්ධ ප්‍රඥාවත් නූතන විද්‍යාවන් හා තාක්ෂණයත් එකට මුසු වූ ශාස්ත්‍රාලීය පරිසරයක් තුළ ඔබේ අනාගතය හැඩගස්වා ගැනීමට අද දින තබන මෙම පියවර ඔබගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. අද දින මෙම උත්සව සභාවේ නිමාව සනිටුවන් කරමින් ජාතික ගීය ගායනා කිරීම සඳහා ඔබ සැමටම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ජාතික ගීයෙන් අනතුරුව අපගේ සම්භාවනීය අමුත්තන් ප්‍රමුඛ පෙරහැර උත්සව ශාලාවෙන් පිටත්ව යාමට නියමිතයි. එම අවස්ථාවේදී ඔබ සැම ආසන වලින් නැගී සිට ඔබගේ ගෞරව සමාචාරය ඔවුන් වෙත පිරිනමන ලෙස මා ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. අසුන් වලින් නැගිට ජාතික ගීය ගායනා කිරීම සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.